Welcome back to my channel Life with Shashi. ඉතින් ඔයාලා හැමෝම හොඳින් නේද? ඔන්න අද ඉරිදා දවස අපේ බබාලා හැමෝම අද ගෙදර තමයි ඉන්නේ. ඉතින් දන්නවනේ චූටි කට්ටිය ගෙදර ඉන්නකොට ඒගොල්ලන්ට ඉතින් කට හොලවන්නේ නැතුව ඉන්න අමාරුයිනේ. ඔන්න ඉතින් අද මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ පුංචි වීඩියෝ එකක්. එයාලා රසට කන්න හදපු අච්චාරුවක් තමයි මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. බලමුද අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. ඔන්න ඉස්සර වෙලාම අපේ ගහේ තිබ්බ අඹ ගෙඩි වලින් පැහිච්ච අඹ ගෙඩි ටිකක් කඩාගත්තා. කඩලා ඒ ටික සුද්ධ කරලා හොඳට සෝදගත්තා. සෝදගෙන මම මේ යන්නේ මේ ටික ග්‍රේඩ් කරගන්න. ඇත්තටම මේ අච්චාරුව හදන්නේ මම නෙමෙයි. මේ අච්චාරුව හදන්නේ අපේ ලොකු පුතා. මේ විදිහට ලොකු මේ ටික ග්‍රේඩ් කරගත්තා. මේ අඹ ටික හොඳටම පැහිලා තිබ්බේ. ඊට පස්සේ ඔක්කොම ටික ග්‍රේඩ් කරගෙන මෙන්න මේ විදිහට මේ අඹ ටික හොදගත්ත. චුට්ටක් ටැප් එකට අල්ලලා ලොකුවට නෙමෙයි බොහොම ඉක්මනට හොදලා ගත්ත. මොකද එතකොට අඹවල තියෙන ඇඹුල් ගතිය චුට්ටක් අඩු වෙනවා. ඊට පස්සේ මේ විදියට මිරිස් කුඩු දැම්මා. ලුණු කුඩු. එතකොට ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු දාලා මේගොල්ලෝ මේ චූටි වුණාට මේගොල්ලන් හරියට දැවිල් මිරිස් සැරට කන්න පුළුවන් අපේ බබාලට අච්චාරු කනකොට. ඒ නිසා ඒගොල්ලන් මේ ගොඩක් මිරිස් දානවා අච්චාරු වලට. ඇත්තටම මම නම් අච්චාරු කන්නේ නැහැ. මොකද මගේ දත් ටික ඔක්කොම හිරි වැටෙනවා අච්චාරු කෑවහම. ඉතින් ඒගොල්ලෝ තමයි මේවා කන්නේ. මේ විදිහට ඔක්කොම දාලා අන්තිමට සීනි චුට්ටකුත් දාගන්නවා. සීනි තේ හැඳි 4ක් 5ක් දාගෙන හොඳට මේක කලවම් කරගන්නවා. සීනි ගොඩක් ඕනේ නැහැ. මොකද මේ අපි අර අඹේක හොදපු නිසා ඇඹුල් ගතිය චුට්ටක් අඩුයි. මෙන්න මේ විදිහට තමයි අච්චාරු එක හදලා අපේ පොඩ්ඩ රස බැලුවේ. රසයිද? එයාලා නම් කිව්ව රසට තිබ්බා කියලා. ඒක ඉතින් දන්නේ ඒගොල්ලෝ තමයි. මොකද මම අච්චාරු කන්නේ නැහැනේ. ඔන්න ඉතින් මට හිතුණා මේගොල්ලන්ගේ මේ අච්චාරු වීඩියෝ එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ගිහින් එන්න. පරිස්සමින් ඉන්න.